මරණාසන්න වෙලාවේ ඇයට දැනෙනව පින්වතුනි දැන් තව මහ ලොකු වෙලාවක් නෑ කියලා ඉන්න. එහෙම දැනෙන්න ඕන. අහම්බෙන් මැරෙන්න ප්‍රාර්ථනා කරන්න එපා. මිනිස්සු නොදැනුවත්කම හින්දා මෙහෙම කියනවා. අනේ රෑ නිින්දෙන් මැරෙනවා නම් හොඳයි. එහා පැත්තේ ගෙදර කෙනා මැරුණා වගේ ලෙඩක් දුකක් නැතිව පපුවේ අමාරු වෙහැදිලා මැරෙනවා නම් හොඳයි. පැදුරටවත් නොකිය මැරෙනවා නම් හොඳයි. පරිස්සමට හේතුව ඒ හැම තැනක්ම අසිහියෙන් ඉන්න තැන් පින්නතයි. අසිහියෙන් ඉන්න තැන්. රෑ නිින්දෙදිත් එහෙමයි අසිහියෙන් ඉන්නේ. එකතු කරගත්ත සංස්කාර ඔක්කොම පින්වතුනි බුරා උතුරනවා රැට. ඒවා තමයි හීන විදිහට පේන්නේ. අතීතය පිළිබඳ හදාගත් ඒවා අනාගතය පිළිබඳ හදාගත් ඒවා බුරා මතුවෙනවා රැට හීනෙන්. පයින් ගහන්නේ ඒවා පෙනෙද්දි. ඇඳෙන් වැටෙන්නේ ඒවා පෙනෙද්දි. බෙල්ල අල්ලගෙන කෑ ගහන්නේ ඒවා පෙනෙද්දි. ගිරියටින් කෑ ගහලා වතුර වීදුරුව හොයන්නේ නිින්දෙන් ඒවා පෙනෙද්දි. නිින්දෙන් මැරෙන එක භයානකයි. එනතොම් මෙහෙම හිතන්න මම කොයි වෙලේ හුස්ම ටික ගියත් මගේ පණ ටික මොන වෙලාවෙ ගියත් මට තෙරුවන් අරමුණු වෙලාම පණ ටික යන්න ඕනේ. සෝවාන් ඵලයටවත්පත් වෙන්නේ නැත්නම් ඒකත් ලොකු සපෝට් එකක් පින්වතුනි. හොඳ තැනකට යන්න. ඒක හොඳ හයියක්.